ඔබ හිතන්නේ ඔබ ලෝකයේ දකින්නේ ඒක තියෙන විදිහටම කියලාද? නැහැ. ඇත්තටම අපේ ඇස් දෙකෙන් මොළයට යවන දත්ත මොළය විසින්ම Tamanට ඕන විදියට එඩිට් කරනවා. අද ගවේෂණ කුරුමිට්ටා තුලින් අපි බලමු මොළය ඔබව රවටන ඔබ මීට කලින් අහලා නැති අමුතුම ක්‍රම පහක් ගැන. පළමුවෙන්ම තියෙන්නේ නැති තැන්වල මුහුණු දැකීම. මුලින්ම බලමු ඇයි අපිට හැම තැනම මුහුණු පේන්නේ කියලා. මේකට කියන්නේ පැරයිඩොලියා කියලා. ප්ලග් පොයින්ට් එකක වාහනය ලයිට් දෙකේ හෝ සඳ මත පවා අපිට මිනිස් මුහුණක් පේන්න පුළුවන්. මේකට හේතුව ප්‍රාග් ඓතිහාසික යුගයේදී සතුරන්ගෙන් බේරෙන්න අපේ මොළයට සිද්ධ වුණා ඕනෑම තැනක තියෙන රටාවන් අතරින් මුහුණක් ඉක්මනින් හඳුනා ගන්න. අදටත් ඒ සර්වවයිර් එක නිසා අපේ මොළය කිසිම සම්බන්ධයක් නැති තැන්වල මුහුණු නොවනවා. පළමු පෙනුමෙන් ලැබෙන වැරදි සහතිකය. අපි කෙනෙක්ව දකිද්දී ඔහු ආකර්ශනීය නම් අපේ මොළය ඉබේම තීරණය කරනවා ඔහු ගොඩාක් බුද්ධිමත්, අවංක සහ කරුණාවන්ත කෙනෙක් කියලා. ඉතින් ඒක හොඳ ලක්ෂණයක් මත පදනම් වෙලා ඒ පුද්ගලයාගේ අනෙක් හැමදේම හොඳයි කියලා මොළය දෙන මේ ෂෝට් කට් තීරණය නිසා අපි ගොඩාක් වෙලාවට වැරදි පුද්ගලයන්ව විශ්වාස කරනවා. මතකය සැකසීම. ඔබට මතකද මීට අවුරුදු 10කට කලින් වුණු සිද්ධියක්? විද්‍යාඥයන් කියනවා අපි පරණ මතකයක් ආපහු මතක් කරන හැම වතාවකම ඒ මතකය අපේ මොළය විසින් අලුතින් සෙව් කරනවා කියලා. ඉතින් මේ වෙලාවේදී අපේ වර්තමාන හැඟීම් සහ අලුත් තොරතුරු ඒ පරණ මතකයට එකතු වෙනවා. අවසානයේදී ඔබට තියෙන්නේ ඇත්තටම උණු දේ නෙවෙයි ඔබේ මොළය විසින් කාලයත් එක්ක වෙනස් කරපු බොරු මතකයක් වෙන්න පුළුවන්. තෝරාගත් අවධානය. ඔබ පාරේ යනකොට එක පාරටම එකම වර්ගයේ වාහන ගොඩක් දකින්න ලැබිලා තියෙනවා. නැත්තම් අලුත් වචනයක් ඉගෙන ගත්තම හැම තැනම ඒ වචන ඇහෙනවා වගේ දැනෙනවා. මේකයි හේතුව. ලෝකයේ තියෙන හැම තොරතුරක්ම මොළයට සැකසීමට බෑ. ඒ නිසා මොළය කරන්නේ ඔබ ඒ වෙලාවේ උනන්දු වන දේට විතරක් අවධානය දීලා අනෙක් දේවල් ෆිල්ටර් කරලා අයින් කරන එකයි. සිතුවිලි වලින් ලෙඩ සුව වීම. මේක තමයි පුදුම සහගතම දේ. වෛද්‍යවරයෙක් ඔබට කිසිම බෙහෙතක් නැති සාමාන්‍ය සීනි පෙත්තක් දීලා මේක බීවාම ඔයාගේ අසනීපය හොඳ වෙනවා කිව්වොත් ඇත්තටම ඔබේ අසනීපය හොඳ වෙන්න පුළුවන්. මේකට හේතුව මෙතනදී සුව වෙන්නේ බෙහෙතෙන් නෙවෙයි. ඔබේ මොළය විශ්වාස කරනවා දැන් මට බෙහෙත් ලැබුණා. මම සුව වෙන්න ඕනේ කියලා. ඒ විශ්වාසය නිසා ශරීරය විසින්ම රෝග පාලනය කරන හෝමෝන නිපදවනවා. ඉතින් මේ කරුණු පහෙන් ඔබ වැඩියෙන්ම පුදුම කළේ මොකද්ද? අපේ මොළය මෙච්චර දේවල් කරනවා කියලා ඔබ කලින් දැනගෙන හිටියද? මේ වගේ අමුතු දේවල් දිගටම දැනගන්න අපිත් එක්කම රැඳිලා ඉන්න.